බණට වැඩපු හාමුදුරුවෝ පැය 5ක් විතර බණ කියන හාමුදුරු කෙනෙක්ලු. පැයෙන් බණ නවත්තයි කියලා හිතාගෙන වාඩි වෙලා තාත්තා දැන් පැයක් බැලුවා නවත්තන පාටක් නැහැ. පැය දෙකකුත් තාත්තා බැලුවා ඒත් නවත්තන පාටක් නැහැ. පැය 3කුත් බැලුවා තාත්තා ඒත් නවත්තන පාටක් නැහැ. 4කුත් බැලුවා ඒත් නවත්තන පාටක් තාම නැහැ. තාත්තට හොඳටම දැන් තරහා ගියා මල පැන්නා. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් කල්පනා කරලා ඉවර වෙලා දැන් තාත්තා 3ට අමාරුවේ වැඩි නම් ගෙදර යන්න එපා. ගෙදර කියන්නේ බණ කියන ගේ වටේ පොළු කෑල්ලකුත් අපේ තියාගෙන ඇවිදිනවා කියන්නකෝ. බණ කියන හාමුදුරුවන්ට ප්‍රශ්න දෙකයි. එකක් නැගිටලා ගියපු එකයි අනිත් එක බණ කියන ගේ වටේ ඇවිදින එකයි. මේ කතාව ලියන්නේ දොඩම්පාර රාහුල හාමුදුරුවෝ. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුල් කරගෙන මේ කතාව ලියන්නේ හරි විනෝදමත් කතාවක් තාත්තේ. හරි වටිනවා. කියන්න වෙලාවක් නැහැ කටියෙන් කියන්නේ. දේශනා කරන්නේ. 3ට අමාරු වැඩි නම් ගෙදර යන්න එපා නෑ ගෙදර ගියේ නෑ. හාමුදුරුවෝ බණ නවත්තලා ඇවිදින තාත්තට කතා කරා. කතා කරලා ඉවර වෙලා ඇහුව මොකෝ නැගිටලා ගියේ. මේ හාමුදුරුවන්ගේ බණ ගැටලුවක් නෑ පැයෙන් නවත්තයි කියලා හිතාගෙන වාඩි වුණේ. එකක් බැලුවා දෙකක් බැලුවා 3ක් බැලුවා 4ක් බැලුවා නෑනේ නවත්තන පාටක්. ඒක නිසා බණ ගෙදරින් නැගිටලා ගියා මොකෝ හේතුව? ඕලන්න බැරි 3ට අමාරුවක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට ආව උත්තරය මොකෝ පොල්ලක් තියාගෙන මේ ගේ වටේ ඇවිදින්නේ. අපි වගේම තමයි තාත්තා. පැය ඉන්න පුළුවන්. හැබැයි ෆ්ලෑෂ් බෑග් එකේ හිමෙනවා කිව්වනම් මිනිස්සුන්ගේ බොරු මවා පැන්නේ තියෙන්නේ. මේ මිනිස්සු ජීවත් වෙන්නේ අර අන්ධ ඇත්තු වගේ. වනාන්තරයේ ජීවත් වෙන්න මිනිස්සු අන්ධෝ ඇටියට ඇස් පෙනිලා පෙවුන්නේ වගේ ඉන්නවනේ මේගොල්ලෝ. අපිට හොඳට තේරෙනවා. හැබැයි මේගොල්ලෝ ඉන්නේ මතත් නොතේරෙනවා වගේ. නැද්ද? මම හොඳට තේරෙනවා මේගොල්ලන්ට. තාත්තගෙන් ඇහුව දෙවෙනි උත්තරේ මොකක්ද? නෑ ආන්දරව බණ කියාගෙන යන්න. ආන්දරවන්ට මේ ආරාධනා කරපු එක තමයි තාම හොයන්නේ. ඒක නිසා මම පැය පන්නන්නේ නැහැ මොකෝ. පැය පන්නන්නේ නැහැ මොකෝ. චේතනාහං විකවේ කමං වදාමි. චේතනාව කියන්නේම වතුර බේසමකට රබර් බෝලයක් ඔබාගෙන ඉන්නවා වගේ. අත ගත්තොත් වතුර මේ රබර් බෝලෙ උඩට එනවා. හැබැයි ඔබාගෙන හිටියොත් රබර් බෝලෙ උඩට එනවා. අපෝ ඉන්නේ. ඒකත් ඒරන්නේ. ඒක නිසා පැය පන්නවත් සංඝවාසී ඉස්සරහට ගිහිල්ලා අහන්න පුළුවන් නායක හඳුරුන්නේ වාදාලාදන කරේ කියලා. ඒක නිසා අහන්න කලින් ඔන්න දැන් පැයෙන්ම නවත්තනවා. කියන්න බෑ මොකෝ. ඔය කරවල තියෙන තැන්වල ඇවිදිනවද දන්නේ නැහැ නේ. කල්පනා කරගන්න. පළවෙනිදකින් ආරම්භ කරපු පින්කම් මාලාවේ පළවෙනිදා උතුම්ම පින්කම දෙවෙනිදා අටමහා කුසල් වලට අයත් ප්‍රබල පින්කමක් කරගෙන දෙවෙනි දවසේ වටින ධර්ම දේශනාවකුත් සිද්ධ කරගෙන ලබා ගන්නට යෙදුනා වූ සීලම ආශිර්වාදයන් පින කුසලයන් සම්බුදු සසුන රට ජාතිය අපෝබව රකින්න සුරක්ෂා කරන මේ පින්වන්ත භූමිය අරගෙන වැඩ වාසය කරන 33 කෝටියක් දෙවිවරුන්ට විෂ්ණු දෙවි රාජෝත්තමයන්න් වහන්සේට කතරගම දෙවියෝ රාජෝත්තමයන්න් වහන්සේට මේ සියලු පින් එක ලෙස අනුමෝදන් කරමි. අනුමෝදන්